ඔයාගේ වොයිස් එකට ගැලපෙන ඇනිමේෂන් කැරක්ටර් එකක් ඔයාටම හදාගන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔයා මුලින්ම Google එකට ගිහලා Google එකේ සර්ච් කරන Adobe Express කියලා. සර්ච් කරලා එන රිසල්ට් එකේ උඩම ලින්ක් එක ක්ලික් කරලා එන්න. එතකොට මේ වගේ ඩෑෂ්බෝඩ් එකනේ. මේ වගේ ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ මෙතන තියෙන සර්ච් අයිකන් එකේ සර්ච් කරගන්න ඇනිමේට් කැරක්ටර් කියලා. ඉතින් මේ යටින් මට වෙන සජෙස්ට් වල පෙන්න ඇනිමේට් කියලා මම ඒක උඩ ක්ලික් කරගන්නවා. ඒක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලට පේන තියලු ඩෑෂ්බෝඩ් එක එනවා. මෙතනින් ඔයාලට කැරක්ටර් එක සහ බෑග්ග්‍රවුන්ඩ් එක සහ සයිස් එක තුන වෙනස් කරගන්න පුළුවන්. මම මෙතනින් මේ කැරක්ටර් එක ඕන කැරක්ටර් එකකට දාන්න පුළුවන්. මෙතන ඕන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඒ කැරක්ටර් එකේ සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මේක නිකන් දැනට තියලා මෙතන රෙකෝඩ් කියන ඔප්ෂන් එක උඩ වෙන රෙකෝඩ් කියන ඔප්ෂන් එක උඩ ඔයාගේ PC එකේ this time allow කියන එක දෙන්න. ඊට පස්සේ ටයිම් එකක් ගිහලා ඔයාලට පුළුවන් ඔයාගේ වොයිස් එක මෙතෙන්ට රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා ඉවරනාට පස්සේ වොයිස් එක මෙතන done කියන එක උඩ ටච් කරන්න. done කියන එක උඩ ටච් කරාට පස්සේ ඒක අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් වෙන ටික වෙලාවක් යනවා ඔයා රෙකෝඩ් කරගත්ත වොයිස් එක. හරි ඉතින් දැන් අපේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා ඔයාලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඔයාගේ PC එකේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.